good morning. මම මේ නැගිට ගමම කරන්නේ මේ මදරස්නේ උණු වතුර එකක් බොන එක. මම මේක කරන්නේත් මාරම අමාරුවකින්. මොකද මං උදේට බොන්නේ වෙනදට කිරි. අද මම මේ කඩේට ගියාට පස්සේ මම දැක්ක මේ ඕට්ස් පැකට් එකක්. මේක මේ රුපියල් 50යි උනේ. ඒකේ මේ ඊට කලින් මම මේකේ ලොකු පැකට් එකක් ගෙනත් තියෙනවා. මං හිතන්නේ රුපියල් 300ක් 400ක් වගේ පොඩි ගාණක් උනේ එක. මේ ගෙනාවට කිසිම කෑමක් හදලා මුකුත් නැහැ. මේ සික්කරපු එක කරේ. දැන් මේ මම නිකන් හිතුවා මේක හදලා බලන්න. මේ මං හැදුවා ලොකු මේ ಜಾති අනම්මනම් දැම්මේ නැහැ. ඕට්ස් ටික දාලා මේ රත් කරා. රත් කළා ඒකට මේ බබාට ගෙනාපු අඹ කෑලි 2-3ක් තිබ්බා. මේ ඒක කපලා දාගත්තා. දැන් මේ කාලා බලමු මේක මේ හොරත් නේ. මේක මේ ඇත්තට මේක මගේ මේ honest review එක. මම දන්නේ මේක රහද නැද්ද කියලා බලන්න. ඔකල් දැම්මේ ෆෝන් කතා කරන්නේ. ඔව් නෝ. පචරහක් ඉන්නේ. අඹ කෑල්ලේ රහයිනේ හින්ද චුට්ටක් කෑ හැකි. මම දන්නේ ඕට්ස් කනවා කොහොම කනවද කියලා. අඹ කෑල්ලේ කකදි කෑව හැකි. අවුලන්නේ නැහැ. මේකෙම නිකන් කන්නම් බැරුව ඇති. ඒක මේ රහයි කියලා හිතාගෙන කද්දි කන්න පුළුවන් ඇති. මට නම් ඒත් බෑ. මට හිතෙනවා හැබැයි මේ කෑම හොඳට බඩ පිරෙනවා ඇති. අර නිකන් අර එන පෝෂණීය රහක් එනවා. රසක් නෑ. ඕට්ස් ටික මේ පචරහයි යන්නේ මම ඒක කෑවේ නෑ. ඒ නිසා මම මේ මුං ඇට ටිකක් අරගෙන ආවා. ඒක ඉතින් එහෙමයි කියලා මේ මම මුං ඇට කන්නත් එච්චර කැමති කෙනෙක් නෙමේ. මේ මුං ඇට කව්පි කඩල කියන්නේ මට පේන්නම් බැරි කෑම. ඒ වුණාට ඉතින් මට හිතුණා දැන් මේවට හුරු වුණොත් හොඳයි කියලා. මේ මම සාමාන්‍යයෙන් මගේ මේ රූටින් එක තිබි උදේ නැගිටට පස්සේ බිස්කට් පැකට් එකක් කිරි එක පඟවන් කනවා. ඊට පස්සේ බත්ම තමා. මේ තියෙන්නේ මේ අද මගේ ලන්ච් එක. ඕක කාලා ආයේ හවස 5:30ට වගේ මම ෆෘට් සලාඩ් එකක් හදන් කෑවා. ඒකට රටකෂයම ගොඩක් දාලා මේ සීනි හිම දැම්මේ නෑ. ඕක තමයි ඉතින් මගේ රෑ කෑමක උනේ. හවස 5:00 වගේ තමයි ඔකත් ගත්තේ. එතනින් පස්සේ මං ආයේ මුකුත් කෑවේ නෑ. හැබැයි දවසක් පුළුවන් තරම් උපරිම වතුර පිව්වා.